Don't nobody else make me feel like. Don't nobody else make me feel like. Don't nobody else make me feel like. Don't nobody else make me feel. Hi යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ travel video එකක්. ඉතින් අද අපි මේ යන්නේ අපි කාලයක් තිස්සේ ආසාවෙන් බලන්න යන්න ඉඳපු ඕස්ට්‍රේලියාවේ ලස්සන holiday destination එකක් බලන්න. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මේ holiday destination එකේ මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. ඉතින් හැම දෙයකටම කලින් මොනා හරි කාලේ ඉන්න ඕන කියලා හිතලා අපි මගදී හම්බුන රෙස්ටුරන්ට් එකක නතර වුණා. ඉතින් එතන තිබෙන කෑම වලටත් වඩා මම කැමති උනේ මේ රෙස්ටුරන්ට් එකේ වයිබ් එකට. බලන්නකෝ බීච් වයිබ් එකකට මැච් වෙන විදියට හදලා තියෙන මේ රෙස්ටුරන්ට් එකේ ලස්සන. අපි මෙතනින් vanilla milkshake එකකුයි garlic bread එකකුයි pizza එකකුයි order කරා. ඇත්තටම මෙතන කෑම ගොඩාක් fresh වගේම මාරම රසයි. Where the sun meets the edge of night. There's a beauty in the simple things. අපි කෑම කාලා කෙලින්ම ගියේ අපේ හොටෙල් එකට. මොකද අපි ගෙදරින් එද්දි ටිකක් හවස් වුණු නිසා අපිට අද දවසේ කොහෙවත් ඇවිදින්න යන ටයිම් තිබුණේ නැහැ. ඒ නිසා අපි වේලාසනින් හොටෙල් එකට ගිහින් ටිකක් රෙස්ට් කරොත් හොඳයි කියලා හිතුවා. දැන් අපි මේ යන්නේ අපි බුක් කරපු හොටෙල් රූම් එකට. one large bedroom එකක් තමයි අපි බුක් කරේ. මේ හොටෙල් එකේ නම Pelican Waters Resort. මං හිතනවා මං ඒ නම හරියට ප්‍රොනවුන්ස් කරන්න ඇති කියලා. මම කෝකටත් ඒ නම වීඩියෝ එකේ පහලින් දාලා තියන්නම්. මේ හොටෙල් එක 4 star හොටෙල් එකක්. ඒ වගේම හොටෙල් එක මාරම ලස්සන නිදහස් ලොකේෂන් එකක පිහිටලා තියෙන නිසා මේ හොටෙල් එක හොලිඩේ එකකට එහෙම මාරම මැච් වෙනවා කියලායි මට නම් හිතෙන්නේ. Morning light shines bright. You are my sunshine. Coffee sips just right. With you I'm fine. It's true, skies are clear and blue, our love in view. You complete my day in every single way. Hold you close and say with you I'll stay. මට කලින් කියන්න අමතක වුණානේ අපේ මේ රෝඩ් ට්‍රිප් එක අපි දවස් 3කට තමයි ප්ලෑන් කරේ. ඒත් ඊයනකොට ටිකක් හවස් වුණු නිසා අපිට කිසිම ප්ලේස් එකක් බලන්න යන ටයිම් තිබුණේ නැහැ. අද මේ දෙවෙනි දවසේ එහෙනම් බලමුද අද දවසේ අපි විසිට් කරන ප්ලේස් මොන වගේද කියලා. ඉතින් ඊයේ දවසේදී වගේම අදත් හැම දෙයකටම කලින් මොන හරි කාලේ ඉන්න ඕනේ කියලා හිතලා මේ ප්ලේස් එකෙන් අතර වෙලා අපි බ්‍රෙක්ෆාස්ට් එක කරගත්ත මුලින්ම. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි මුලින්ම ආවේ නෝසා නැෂනල් පාක් එකට. මේ නැෂනල් පාක් එක ඕස්ට්‍රේලියාවේ තියෙන ෆේමස්ම නැෂනල් පාක් එකක්. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක මේ නැෂනල් පාක් එකේ මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා බලන්න. දකින්න පාක් එකකට වඩා ටිකක් වෙනස්. මොකද මේ පාක් එකේ එක පැත්තක තියෙන වනාන්තරයක්, ඒත් එකම අනෙක් පැත්තේ තියෙන ඔයාලා මේ දකින්න විදියට රළු වෙරළ තීරයක්. ඒ වගේම මේ පාක් එකේ ඉස්සරහට විදගෙන යද්දි දර්ශනීය සාගර දර්ශන, ඩොල්ෆින් තල්මසුම් නැරඹුම් ස්ථාන වගේ ස්ථාන පිටලා තියෙනවා. Sun
ඉතින් දැන් අපි මේ ඉඳගෙන ඉන්නේ ඩොල්ෆින් පොයින්ට් ලුක්අවුට් එකේ. අපි පුදුම තරම් ආසාවකින් ඩොල්ෆින් කෙනෙක් බලන්න මෙතන ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. ඒත් අපිට ඩොල්ෆින් කෙනෙක් නම් බලන්න හම්බුනේ නැහැ. ඉතින් අපි හිතුවා අපි ආපු සීසන් එකේ වැරද්දක් වෙන්නේ නැති කියලා හිත හදාගෙන ඊළඟට ට්‍රැවල් කරන්න ප්ලෑන් කරන් ඉඳපු ප්ලේස් එකට යන්න පිටත් වුණා. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ නෝස කියන්නේ හොලිඩේ ඩෙස්ටිනේෂන් එකක් නේ. ඉතින් එහේ ආවට පස්සේ ඇඳුම්, ෂූස්, ජුවලරිස් ගන්න මේ වගේ ෂොප් ගොඩාක් පාර දෙපැත්තේ තියෙනවා. හරියට අපේ හික්කඩුවේ පාර දෙපැත්තේ මේ වගේ ෂොප් තියෙනවා වගේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ නෝස හෙඩ්ස් වලට. ඇත්තටම මේ බීච් එක මාරම ලස්සනයි. මේ වෙලාවේ වැස්සක් වහින්න තිබුණත් ඒත් ඒ බීච් එක මාරම ලස්සනයි. ඉතින් අපි ඇති වෙනකම් ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන අපේ මේ ටයිම් එක මාරම් විදියට එන්ජොයි කරා අපි දෙන්න. අපි ඇවිදලා කරලා ඉද්දි ටිකක් හවස් වෙලා තිබුණා. හවස් වුණ නිසාද කොහෙද අපිට ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඩිනර් එකටම බත් කමු කියලා හිතලා මේ බර්ගර් ෂොප් එකෙන් බර්ගර් ඕඩර් කරා. ඒ තමයි අපේ අයියාගේ ෆුඩ් රිවිව්ස්. ඉතින් ඇත්තටම මෙතන තිබිච්ච වෙජිටබල් සලාඩ් එකේ චීස් එක නම් අපේ රසයට කොහොමත්ම මැච් වෙන්නේ නැහැ. එතනින් පස්සේ අපි ආවේ අපි නතර වෙලා ඉඳපු හොටෙල් එකට. ඩිනර් එකට හොටෙල් එකේ රෙස්ටුරන්ට් එකෙන් කෑම ගන්නවා කියලා අපි හිතුවා. ඉතින් අපි Thai fried rice එකකුයි, garlic bread එකකුයි, apple juice එකකුයි, lime juice එකකුයි ඕඩර් කරා. ඇත්තටම මේ රෙස්ටුරන්ට් එකේ කෑම මාරම රසයි. මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල් එකේ නයිට් විව් එක. ඩිනර් එක අරගෙන ඉවර වෙලා දැන් අපි මේ යන්නේ හෙට චෙක් අවුට් වෙන්න රෙඩි වෙන්න. මේ අපේ රෝඩ් ට්‍රිප් එකේ ෆයිනල් ඩේ එක. ඉතින් අපි අරගෙන ආව ඔක්කොම දේවල් පැක් කරගෙන දැන් අපි මේ චෙක් අවුට් වෙන්නයි යන්නේ. ඒත් යන්න කලින් හොටෙල් එකේ මෝර්නින් විව් එකත් බලලා යන්න ඕනේ කියලා අපි හිතුවා. ෆොටෝස් අරගෙනකොට ටිකක් දවල් වුණ නිසා අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකට ගන්නවා කියලා. ඉතින් අපි GYG එකට ආවා. ඉතින් ඒකෙදි කාලයක් ඉඳලා try කරන්න ආසාවෙන් මිදපු churros try කරන්නත් පුළුවන් වුණා මට. එතනින් පස්සේ අපි ගියේ Sea Life Sunshine Coast Aquarium එකට. Thank you very much. Yeah, you can give her a big round of applause for that. She moves through the water thanks to those big front flippers, and she uses those smaller rear flippers to steer and stop. Would you like to show them all? අපි හරියටම ඩීටේල්ස් දැනගෙන ආවේ නැති වුණත් ඔයාලා කලින් දැකපු ප්ලේයින් සෙෂන් එක බලන්න අපිට chance එක හම්බුණා. ඉතින් ඒක තමයි මේ රෝඩ් ට්‍රිප් එකේ මම ලැබුව හොඳම එක්ස්පීරියන්ස් එක. ඒ වගේම මේ ලොකේෂන් එක තමයි මම රෝඩ් ට්‍රිප් එකේ වැඩිම ආස කරන ලොකේෂන් එක වෙන්නේ. It's huge. දැන් අපි මේ යන්නේ The Wharf මොලුබා වලට. මේ ලොකේෂන් එකෙත් වෙනස්ම වයිබ් එකක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ෆිල්ම් වලදී දකින ෆෝට් වල තියෙන වයිබ් එක ඒ විදිහට මෙතන තියෙනවා. ඒ වගේම එක එක ශාතිය කැම් එක්ස්පීරියන්ස් ගන්න මාරම ලස්සන හොටෙල් සෙට් එකක් මෙතන තියෙනවා.
අපි මේ ඇවිත් ඉන්නේ බුදීනාවලට. මේ බුදීනා ගැන පුංචි හැඳින්වීමක් කළොත් මේ බුදීනා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ක්විස්ලන්තේ සන්ෂයින් වෙල්ල කලාපයේ කවානා වෝටර්සි වෙල්ලබඩ උපනගරයක්. මේ බුදීනාවල ෆේමස් ලොකේෂන් කීපයක්ම තියෙනවා. ඒ අතරින් ෆේමස් ලයිට් හවුස් එකක් බලන්න තමයි දැන් අපි මේ ඇවිත් ඉන්නේ. ලයිට් හවුස් එක නම් සාමාන්‍යයෙන් අපේ රටේ අපි දකින විදිහේ ලයිට් හවුස් එකක් වගේ නම් නෙවෙයි. මොඩර්න් ටයිප් එකට තමයි මේ ලයිට් හවුස් එක ගොඩනගලා තියෙන්නේ. මම මෙතනදී දැකපු විශේෂිතම දේ තමයි මේක. නෙව්ගමන් වලදී එහෙම මිය ගිය අයට සාමය ප්‍රාර්ථනා කරලා තියෙනවා මෙතනදී. මේ දේවල් ගැන ලොකු විස්තරයක් කියන්නම් මම හරියටම දන්නේ නැහැ. ඉතින් දැන් අපි අපේ රෝඩ් ට්‍රිප් එකේ අවසානට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් යන්න කලින් මොන හරි කාලා ගියොත් හොඳයි කියලා හිතලා අපි මෙහි තියෙන තවත් ෆේමස් රෙස්ටුරන්ට් එකකට ආවා. ඒකදී අපි මේ මීල් එක ඕඩර් කරා. පෝර්චුගීස් ටයිප් එකට හැදෙන ෆුඩ් මෙනු එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මෙහෙට ආවට පස්සේ කාපු කෑම වලින් ආසම උණු මීල් එකක් සහ ඒ වගේම තාමත් ඒ විදිහටම ආස කරන මීල් එකක් තමයි මේක. ඉතින් දැන් අපි කෑම කාලා ඉවර වෙලා ගෙදර යන්නයි යන්නේ. වීඩියෝ එක මේ තාක් වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම bye.